සුබ දවසක් කියලා පිළිගන්නවද මගේ යාළුවෝ හැමෝම. ඔයාලා මේක තුලා ඉන්නේ SN Tech Academy YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ WhatsApp status icon එකේ සැඟවිලා තියෙන සුපිරි features දෙකක් පිළිබඳව. ඉතින් මේක 2025 දී ආව අලුත් features දෙකක්. ඉතින් ගොඩක් දෙනෙක් පරණ විදිහටමයි තාම status දාන්නේ photos එහෙම දාද්දි. ඉතින් මේ සුපිරි updates දෙක පාවිච්චි කරලා ඔයාලගේ යාළුවෝ අතර කැපී පේන විදිහට ස්ටේටස් එකක් ප්‍රොෆෙෂනල් විදිහට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට කියන්න ඕන මගේ channel එකට subscribersලා 4000 අද උදේ සම්පූර්ණ වෙලා තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඉතින් අපේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් කලින් කිව්වා වගේම subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. හරි guys. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා WhatsApp එකට යන්න. ඉතින් මම පාවිච්චි කරන WhatsApp business. ඉතින් මම මේකට යනවා. ඔයාලා WhatsApp පාවිච්චි කරනවා නම් WhatsApp එකට යන්න. ඊට කලින් ඔයාලා කරන්න ඕන ඔයා Android පාවිච්චි කරන කෙනෙක් නම් Play Store එකට ගිහලා WhatsApp පාවිච්චි කරන WhatsApp කියලා search කරගන්න. business පාවිච්චි කරනවා WhatsApp business කියලා search කරගන්න. එහෙම search කරගෙන update කරගන්න. ඔයා Apple phone එක පාවිච්චි කරනවා නම් Apple Store එකට ගිහිල්ලා ඔයාලා ඒ විදිහට අදාළ දේ search කරලා update කරගන්න. හරි. ඉතින් මම WhatsApp business පාවිච්චි කරන නිසා මම මේ විදිහට WhatsApp business එකට log වෙනවා. log වෙලා මෙන්න මෙතන updates කියලා තියෙනවා. මගේ ඔයාලගේ කොහොම තියෙනවද දන්නේ නැහැ. මගේ WhatsApp business එකේ updates කියන එක මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලගේ මං හිතන්නේ මෙන්න මෙතන තියෙන්න ඕන දෙවෙනි තැන. මගේ තියෙන තුන්වෙනි තැන. හරි. ඒ කොහොම වුණත් දැන් අපි WhatsApp මෙන්න මේ updates වල ඒ කියන්නේ status වල තියෙන සුපිරි අලුත්ම features දෙක මොකක්ද කියලා කතා කරමු. හරි. ඉතින් ඊට කලින් ඔයාලා මම කලින් කිව්වා වගේම අනිවාර්යෙන් මේක අප්ඩේට් කරගෙන ඉන්න ඕන. හරි. ඉතින් දැන් මේ ඔක්කොම කරගෙන අපි WhatsApp එකට අවිල්ලා තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතන පේනවා කැමරා icon එකක් තියෙනවා. අන්න එතනින් තමයි අපි කවුරුත් දන්නවා status upload කරන්නේ අපි සරලව මෙතන. හරි. ඉතින් අන්න ඒක උඩ එකපාරක් මේක ක්ලික් කරගන්න. මේ විදිහට ඔයාලා ඒක උඩ එකපාරක් ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩම features තුනක් තියෙනවා. ඉතින් ඒ features තුන ගැන කතා කරොත් text කියන එකෙන් ඔයාලා හැමෝම දන්නවා මෙතන අපිට ඒකේ බොම් පස්සේ මේ විදිහට text එකක් type කරලා upload කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි feature එක තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ මේක 2025 අලුතෙන් ආ feature එක. මේ voice feature එක නම් ඔයාලා කොහොමද දන්නවා මේක click කරලා voice එකක් තමයි record කරන්න පුළුවන්. එතනින් අපිට voice එකක් record කරලා යවන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් අද කතා කරමු දෙවෙනි feature ගැන. ඉතින් ඔයාලා මම මේ 1යි 3යි features ගැන ඔයාලට පොඩි අදහසක් මම දැන් දුන්නා. හරි. ඉතින් අපි දැන් මෙන්න මේ දෙවෙනි අර තියෙන layout කියන එක උඩ එකපාරක් touch කරගමු. touch කරගත්තාම ඔයාලා ඔටෝම මේ වගේ interface එකකට වැටෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කරන් තියෙන්නේ photo collage කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉස්සර ක්‍රමයට තාම photo collage කරනවා නම් කියන්නේ වෙනත් app එකක් පාවිච්චි කරලා photo තාම ඔයා collage කරන කෙනෙක් නම් ඔයාලට දැන් WhatsApp එක හරහාම ඒ දේ කිසිම අමතර දෙයක් කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට මොකට කොලෑජ් කරලා ඒක අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ක්වොලිටි අඩු වෙන්නේ මොකුත් නැහැ. සාමාන්‍ය ඇප් එකක එඩිට් කරනවා වගේම මේකෙන් ලස්සනට එඩිට් කරලා ඔයාලට ස්ටේටස් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. කාගේ හරි බර්ත්ඩේ විශ් එකකට උනත් ඔයාලට ෆොටෝ එක කොලෑජ් කරලා විශ් එකක් එහෙම දාලා අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම දැන් ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩින්ම තියෙනවා choose up to 6 photos for your layout කියලා. ඒ කියන්නේ උපරිම ෆොටෝස් 6ක් පුළුවන් කියලා තමයි මෙයාලා මෙතනින් කියන්නේ. හරි. ඉතින් මම දැන් මෙතනින් ෆොටෝ දෙක තුනක් සිලෙක්ට් කරලා පෙන්නනවා. ඔයාලට කරලා පෙන්නන්න ඕන හින්දා. හරි. ඉතින් මම මේ විදිහට මෙතන මගේ ෆොටෝස් තුනක් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මෙතන යටම තියෙන හරි ලකුණ. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ මේ විදිහට ටච් කරගත්තන් පස්සේ මේ විදිහට ඔටෝම ෆොටෝස් තුන මේ විදිහට කොලෑජ් වෙලා අපිට පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන යටම icons ගණනාවක් තියෙනවා. හරි. ඉතින් ඔයාලා මේ ෆොටෝ කොලෑජ් කරන එකෙන් උඩින් ෆොටෝස් 6ක් විතරයි පුළුවන්. අඩුම ෆොටෝස් 2ක් පුළුවන්. හරි. ඉතින් මේ විදිහට මම ෆොටෝස් 3ක් සිලෙක්ට් කරගත්තා. මේකෙන් ඔටෝම ජෙනරේට් කරලා දීලා තියෙනවා කොලෑජ් 3කට. කොලෑජ් කරලා කොටස් 3කට කොලෑජ් කරලා මේක දීලා තියෙන ඔටෝම. ඉතින් ඔයාලට කැමති නම් මෙන්න මේ යට තියෙන ඔප්ෂන් වලින් කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම 3ක් සිලෙක්ට් කරගෙන මම මෙන්න දෙවෙනි එක දුන්නොත් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේ විදිහට ෆොටෝ එක zoom out කරන්න, zoom in කරන්න මේ විදිහට adjust කරගන්න පුළුවන්. ඔයාලට පේන quality කිසිම අඩුවක් නැහැ. ඔයාලට මේ විදිහට adjust කරගන්න, zoom කරන්න, zoom out කරන්න ඕන දෙයක් පුළුවන්. සාමාන්‍යයෙන් ඇප් එකකින් කරන හැම දෙයක්ම වගේ මෙන්න මේ layout setting එකෙන් ඔයාලට status එකක් දාද්දි කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ යට තියෙන settings
ෆීචර්ස් වලින් ඕන එකක් දෙන්න පුළුවන්. ඔයාලට පේනවා දෙකක් දුන්නාම මේ විදියට එනවා. ඊළඟට හයක් දුන්නාම ඔය විදියට, පහක් දුන්නාම ඔය විදියට එනවා. ඉතින් මෙන්න මේ වගේ කළු පාට තියෙන තැන් වලින් ඔයාලට මේක නැවත ක්ලික් කරලා මේ විදියට තව ෆොටෝස් ඕනක් ඇඩ් කරගන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් ඔය විදියට මේ විදියට තුනක් ඔයාලා සිලෙක්ට් කරපු ගානට අනුව හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඒ සෙටින් එක ලැබිලා තියෙන්නේ. හරි ඉතින් මේ විදිහට මම මේ විදිහට මෙන්න මේක මේ විදිහට කොලෑජ් කරගෙන ඔයාලට පෙන්වන්න ඕන හින්දා මේ විදිහට මෙන්න මේ විදිහට කොලෑජ් කරගෙන මෙන්න මෙතනින් ඩන් කියන එක දෙනවා. ඩන් කියන එක දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතාමත් ලස්සනට ක්වොලිටි කිසි අඩුවීමක් නැතුව ෆොටෝ එක කොලෑජ් වෙලා තිනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා සරලවම කලින් වගේ මෙන්න මෙතනින් කැප්ෂන් එකක් මොකක් හරි දානවා. මේ විදිහට කැප්ෂන් එකක් දාලා ඔයාලට මෙන්න මෙතනින් කවුරු හරි මෙන්ෂන් කරනවා නම් මෙන්ෂන් කරලා හයිඩ් කරන කෙනෙක් ඉන්නවා නම් හයිඩ් කරලා මෙන්න මෙතන send icon එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මම දැන් send icon එක ක්ලික් කළාත් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ස්ටේටස් එක අප්ඩේට් වෙන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේක send කරා. ඔයාලට පේන්නේ නැති දැන් මෙන්න මේ මම දාපු ස්ටේටස් එක තමයි ඔය තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ my status කියන තැන මම දාපු ස්ටේටස් එක ඔයාලට තියෙනවා පේනවා ඇති. හරි ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ එකේ කිසිම අඩුපාඩුවක් නැතුව ක්වොලිටි එක අඩුවක් නැතුව මේ විදිහට ලස්සනට කොලෑජ් වෙලා ෆොටෝ එක තියෙනවට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා පළවෙනි සෙටින් එක ඔයාලට ගොඩක් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඉක්මනින්ම යමු දෙවෙනි සෙටින් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ සෙටින් එකෙත් ඔයා කලින් වගේම WhatsApp business පාවිච්චි කරනවා WhatsApp business, WhatsApp පාවිච්චි කරනවා WhatsApp. ඒ දෙකෙන් තමයි අනිවාර්යෙන් පාවිච්චි කරන්නේ. මේ දෙක අනිවාර්යෙන් අප්ඩේට් කරගෙන ඉන්න. කරගෙන WhatsApp හෝ WhatsApp business එකට ආවන් පස්සේ මෙන්න මේ updates කියන තැනට යන්න. updates කියන තැනට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කැමරා එක ගන්න. අපි එතනින් තමයි status සාමාන්‍යයෙන් upload කරන්නේ. ඔයාලා හැමෝම මේක දන්නවා මම කලිනුත් කිව්වා. හරි ඔයාලට මෙන්න මේ කැමරා එකන් එක සිලෙක්ට් කරගන්න පුළුවන් මෙතනින් සරලවම. ඉතින් මම ඉක්මනින් මේ කියලා දෙන්න මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඔයාලට මෙතනින් එක ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ ෆීචර්ස් හතරක් තියෙනවා. ඉතින් මේකෙන් ක්‍රොප් කරන්න රොටේට් කරන්න වගේ පුළුවන්. මෙතනින් ස්ටිකර්ස් ඇඩ් කරන්න පුළුවන්. මෙතනින් ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ පෙන් අයිකන් එකෙන් ඔයාලට මේ විදිහට මොකක් හරි ඩ්‍රෝ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් ඒක ඔයාලා දන්නවනේ. මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එකට ඔයාලා යන්න. ඔයා ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා ඔප්ෂන් 5. අන්නේ ඔප්ෂන් 5න් ඔයාලට මෙන්න මේ පස්වෙනි එක පේනවා. ඉතින් මෙන්න මෙතන 1 2 3 4 5 මෙන්න මේ ෆොටෝ කියන එක ඔයාලා කවුරුවත් එච්චර දන්නේ නැති සුපිරිම WhatsApp එකේ සැඟවිලා තියෙන සුපිරිම ස්ටේටස් වල තියෙන සුපිරිම සෙටින් එකක්. හරි ඉතින් මේ වයින් ටයිම් එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වයින් ෆොටෝස් තව ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට මේ ලොකේෂන් පුළුවන්. ඒවා ඔයාලා දන්නවනේ. හරි ඉතින් මෙන්න මේ ෆොටෝ කියන එක උඩ ක්ලික් කරගත්තාන් පස්සේ මෙන්න මෙතන මම තවත් මගේම ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට ඒ ෆොටෝ එක පොඩි වෙලා අර මේන් ෆොටෝ එක උඩට ආවා. හරි ඉතින් ඔයාලට මෙන්න මේ දැන් ඇඩ් වුණ පොඩි ෆොටෝ එක තියෙනවා නේ. ඒක ඕන විදිහට zoom out zoom in කරලා මේ විදිහට rotate කරලා ඕන තැනකින් තියන්න පුළුවන්. හරි ඉතින් මම ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට දෙන්නේ. ඊට පස්සේ ඔයාලට යටින් තියෙනවා පේනවා. ඉතින් මෙන්න මේ වගේ ඔප්ෂන් 6ක්. අන්නේ 6න් ඔයාලට පුළුවන් මේ විදිහට අවශ්‍ය දේ රවුමක් නම් heart එකක් නම් මේ විදිහට මේ වගේ හැඩයක් නම් මේ විදිහට ඔයාලට ඕන විදිහට බර්ත්ඩේ විශ් එකක් වුණත් ලස්සනට හදලා මේ විදිහට යවන්න පුළුවන්. මම මෙතන රවුම් සිලෙක්ට් කරලා done කියන එක දෙනවා. done කියන දුන්න පස්සේ ඔයාලට මේ විදිහට ඕනම විදිහකට මේ විදිහට තියලා ඔයාලට මෙන්න මේ ස්ටේටස් එක මේ විදිහට යටින් සෙන්ඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම මේක සෙන්ඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලට වෙන තියකත් මේ විදිහට ලස්සනට සෙන්ඩ් වුණා. ඔයාලට පේන ඇති කිසිම ෆොටෝ එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ක්වොලිටි එකේ වුණත් ඔයාලට පේන ඇති පට්ට ලස්සනට විදිහට ෆොටෝ එක එඩිට් කරන්න පුළුවන්. ඉතින් මීඩියට ලස්සනට ඔයාලා ඇඩ් කරන ෆොටෝ එක ඔයාලට එඩිට් කරලා දාන්න හැකියාව තියෙනවා. හරි ඉතින් යාළුවනේ මම හිතනවා වීඩියෝ එක ඔයාලට ගොඩක් හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ ඔයාලට පැහැදිලි වුණා කියලා හිතනවා නම් අපේ channel එකේ මේ වගේ වටිනා වීඩියෝස් ගණනාවක් දාලා තියෙනවා. ඔයාලට හැම වීඩියෝ එකක්ම වගේ බලන්න පුළුවන් අපේ channel එකට ආවොත්. ඒ වගේම channel එක subscribe කරලා නැති අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා රතුපත් subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගත්තොත් අපි ඉස්සරහ දාන වටිනා වීඩියෝස් වගේ ළඟටම notification මාර්ගෙන් ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟටත් මේ වගේ වටිනා වීඩියෝ හම්බෙන්නකම් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා හැමෝටම.